හායි යාළුවනේ කොහොමද ඔයාලට? අපි හිතන හැමදාමත් වගේ ඔයාලා ගොඩක් හොඳින් ඉන්නවා කියලා හැමෝම. ඉතින් ඔන්න අදත් අපි ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. කලින් වීඩියෝ එක වගේම තමයි මේකත් වෙඩින් එක. ඇත්තටම වෙඩින් නම් සෙට් වෙනවා මාර විදියට. මේක අපි ෆොටෝ ෂූට් එකකටවත් වීඩියෝ ෂූට් එකකටවත් නෙමෙයි ආවේ. අපි හොඳම යාළුවෙක් මැරි කරනවා. ඉතින් එයාගේ වෙඩින් එකට අපිට ඉන්විටේෂන් එකක් හම්බුණා. ඉතින් ඇත්තටම මේක අපි ඔයගොල්ලන්ට ගේන්නේ හිටියේ මෙතන මොන වගේද වටේ? මෙතන මාරම ලස්සනයි. ඒ කියන්නේ රිසෙප්ෂන් හෝල් එක හදලා තියෙන්නේ නිකන් ගොවිපලක මේ විදියට නේද? ගොවිපලක් විදියට නිකන් අර ෆාම් වයිබ් එකක් තමයි දීලා ෆාම් වයිබ් එකක් වගේ තියෙනවා. මාර ලස්සනයි ඉඳ ගන්න පුටු උනත් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඉඳ ගන්න පුටු ඒ වගේම වත්ත ඒ වගේම රිසෙප්ෂන් හෝල් එක ඒ ඔක්කොම මේ වයිබ් එක තමයි දීලා තියෙන්නේ. හරිම වෙනසක් දෙකමන්නේ මේක. ඒ විතරක් නෙමෙයි මේ ඇතුලේ සර්ව් කරන අය යාළගේ ඇඳුම පවා මාර වෙනස්ම වයිබ් එකක් වෙනස්ම අත්දැකීමක් අපිට ජීවිතේට ගන්න මේක. ඉතින් හැම වෙඩින් එකක් වගේම නෙමෙයි මේක ටිකක් වෙනස් එකකින්. ඒ කියන්නේ ඒ අපිට දැනෙන වයිබ් එක තමයි වෙනස් මෙතනට ආවම. හොඳයි අපි ඔයගොල්ලන්ට පෙන්නන්න මෙතන තියෙන දේවල් මාර ලස්සනයි. අපිත් එක්ක වෙඩින් එකට ගිහිල්ලා බලමු. අපිට මොනවද පුළුවන් අපිත් එක්ක අද මේ වෙඩින් එක එන්ජොයි කරන්න. අපි යන්න. ඉතින් යාළුවනේ ඔන්න පළවෙනි වාරේ පළවෙනි මොකද්ද කියන්නේ? කෑම වේලයි. ඔව් පළවෙනි කෑම වේල ඉවරයි. පළවෙනි කෑම වලින් පස්සේ කට්ටිය හොඳටම නැටුවා. නටලා දැන් මහන්සින්ද ඔය පිටිපස්සේ පේනානේ ගොඩක් අය එළියට ඇවිල්ලා ඉන්නේ. දාඩිය දාලා කට්ටියට. දාඩිය දැම්ම ඒ නිසා එළියට ආවා. දැන් එළියට ඇවිල්ලා ඉන්නා ටිකක්. දැන් ආයෙමත් දෙවෙනි කෑම වේලලා තියෙනවා. මේ සාමාන්‍යයෙන් එහෙමයි යන්නේ කෑම වේලක් හම් වෙනවා ඊට පස්සේ නටනවා ඒ කෑම ටික කාපු කෑම ටික බහින්න. ඊට පස්සේ ආයෙමත් නරලා ආයෙ කනවා හොඳම කෑම කාලා යනවා. ඔව් කාලා නරනවා. කොහොමද හතර පාරක් විතර ඔක කෑමරා කෑමරා හතරක් ඉදලා තියෙනවා. තාම පළවෙනි එක තමයි ඉවර. අපි ඊටුට ගිහලා බලමු ඊළඟට ඕල් වෙන්න නම් ආයෙ. නම් ආයෙ හම්.
ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි දෙවනි ඩාන්ස් එකත් දෙවෙනි ඩාන්ස් එකනේ දෙවෙනි කෑම දෙවෙනි කෑම වෙලාව දෙවෙනි ඩාන්ස් එක දෙකම ඉවර කරලා ගොඩක් දැම්ම කෑම වලින් පස්සේ කෑම වලින් පස්සේ දෙවෙනි ඩාන්ස් එකෙන් පස්සේ ගොඩක් ඔයගොල්ලෝ දකින්න නැති රින් එකනේ රින් එකේ රින් ඩාන්ස් එකක් දැම්මා ඒකෙන් පස්සේ දැන් මම නම් කෝපි එකක් ගත්තා මේ අපි එළියට ඩාන්ස් කරලා දාඩිය නිසා මේ එළිය නම් මාර සීතලයි මාර නෑ එවන් සීතලයිනේ සීතලයි මාර කියන්නේ කලින් දවල් වල තිබ්බට වැඩිය දැන් ටික ටික සීතලයි දැන් මාර චිලි වයිබ් එකක් තියෙන්නේ උඹලට පේනවා ඇති වටා පිටාවත් හරිම ලස්සනයි මෙතන බලමු ඊළඟට අපිට සුප් එකක් නෙන්න තියෙන්නේ දැන්වත් ගෙනල්ලා තියෙන්නේ මේ ඔව් ගෙනල්ලා සීතල වෙන කලින් කන්න ඕනේ ඔව් සුප් එක අපි බලමු ගිහිල්ලා ඇතුළට songs for you. So you don't get too bored. These are for you.
මට මේක ගැන මොකද හිතේ? මේක තවත් අලුත් එකක්. අලුත් එකක් නේ. මීට කලින් තිබිලා නැහැ නේ. වෙඩින් එකක ගිනි මැලයක්. වෙඩින් එක ගිනි වලයක්. ඔන්න ඔය විදිහට අපේ එදා දවස ගෙවුණා. අපි දෙන්න රුමේනියාවේ මේ ගිය 7 වෙනි වෙඩින් එක. හැම වෙඩින් එකකින්ම අලුත් අත්දැකීම් ගත්තා. මේක වෙනස් එකක් වුණා. අපි අලුත් කල්චර් එකක් එක ගැටෙද්දී ඉගෙන ගන්න දේවල්, ජීවිතයට ගන්න අත්දැකීම් ගොඩක් තියෙනවා. වෙන්න ඕන දේ තමයි ඒ දේවල් හරි විදිහට දකින්න නම්, එහෙමත් නැත්නම් ධනාත්මකව දකින්න නම් අපි රාමුවෙන් එළියට පැනලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අවුරුදු 20ක් 30ක් අපේ ජීවිතයට හුරු වෙලා තිබ්බ දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මේ පරිසරයට, මේ සංස්කෘතියට ගැලපෙන විදියට හැඩගැහෙමු. හරියට වින්ටර් එකට ජැකට් එකක් දානවා වගේ. අපිට හරිම සතුටුයි මේ වෙඩින් එකට ඔයාවත් අපිත් එක්ක එකන් යන්න හම්බුණ අවස්ථාවට. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම චාව්. අපි Imagine Arts